ඔයගොල්ලන්ට මතක ඇති මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා වීඩියෝ එකක් අරගෙන ආවා MCP එහෙම නැත්නම් Model Context Protocol කියන්නේ මොකක්ද කියලා. ඒකෙදි මම ඔයගොල්ලන්ට Model Context Protocol එකේ තියරි එක පොඩ්ඩක් හඳුන්වලා දීලා පොඩි ප්‍රැක්ටිකල් එකකුත් කරන්න හැටි කියලා දුන්නා. ඉතින් ඊට පස්සේ මම වෙනම වීඩියෝ එකක් අරගෙන ආවා N810 කොහොමද යූස් කරන්න කියලා. අතම N810 යූස් කරලා agentic workflow එකක් හදාගන්නේ කොහොමද කියන එකත් මම ඔයගොල්ලන්ට අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ දෙකම ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් මේ වීඩියෝස් දෙකේම link එක මම පල්ලෙහා දාන්නම්. මුලින්ම ගිහලා මේ දෙක බලන්න මොකද අද පාඩමට මේ දෙකම ඔයගොල්ලන්ට ඕන වෙන හින්දා. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ N8N සහ Model Context Protocol එහෙම නැත්නම් MCP එකට එක්කව කරලා අපිට agentic workflows හදාගන්න බැරිද? එහෙම නැත්නම් agentic workflows හදාගන්න වීඩියෝ ටියුටෝරියල් එකක් ගේන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ගේ ඉල්ලීම තමයි ඉෂ්ට කරන්නේ. නමුත් මම එතනින් පොඩ්ඩක් එහාටත් ගිහිල්ලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ N8N කොහොමද locally install කරගෙන. ඒ කියන්නේ subscription එකකුත් නැතුව ඔයගොල්ලෝ කොහොමද locally install කරගෙන local modelsම පාවිච්චි කරලා කොහොමද මේ N8N සහ MCP use කරලා අපි කොහොමද agentic workflow එකක් හදාගන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම ඉතාමත්ම වටිනාම tool එකක් මේ N8N කියලා අද කියන්නේ. ඉතින් ඒක locally run වෙනවා කියන්නේ ඔයගොල්ලන්ගේ data ගැන ඔයගොල්ලන්ට වද වෙන්න දෙයක්වත් නැහැ. ඔයගොල්ලන්ට ඒක OpenAI එකට යයිද එහෙම නැත්නම් N8N එකට ඔයගොල්ලෝගේ data යයිද කියන එක වද වෙන්න දෙයක්වත් නැහැ. locallyම ඔයගොල්ලන්ගේ environment එක මේක රන් කරගන්නේ කොහොමද කියන එක මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. එහෙනම් අපි ගිහලා බලමු මේ ලස්සන N8N MCP සහ locally use කරලා local models use කරලා කොහොමද අපි agentic workflow එකක් හදාගන්නේ කියලා. අපි මුලින්ම බලමු N8N කොහොමද locally install කරගන්නේ කියලා. අතරම install කරගන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි මේ docker installation එක. මේකේ URL ටික ඔක්කොම ඔයගොල්ලන්ට අවශ්‍ය කරන URL ටික මම ඔයගොල්ලන්ට description එකේ දාන්නම්. ඔයගොල්ලන්ට ඒක refer කරන්න පුළුවන්. එතකොට ෆස්ට් විදිය තමයි docker installation එක. ඉතින් ඇත්තටම ගත්තොත් මගේ Mac එකේ docker වල පොඩි ප්‍රශ්නයක් තියෙන මේ දවස්වල OS එකම reinstall කරන්න වෙන තත්යකටපත් වෙලා තියෙන්නේ. ඒ හින්දා මම npm installation එක තමයි අද කරන්නේ. එතන මේ npm installation එක ගොඩක් ලේසි. එකම එක තියෙන්නේ ඔයගොල්ලන්ගේ node install කරලා තියෙන්න ඕනේ. එතකොට node version එක ගත්තොත් එහෙම 22 තමයි මගේ තියෙන්නේ. ඇත්තට මගේ තිබ්බේ 23. නමුත් මේ 23 සපෝට් කරන්නේ නැහැ. හින්දා මම මේක ඩවුන්ග්‍රේඩ් කරගත්තා 22 වලට. එතකොට මට මතක විදිහට 18/22 වගේ තියෙන්න ඕනේ node version එක. ඊට පස්සේ මෙන්න මේ npx command එක run කරන්න විතරයි තියෙන්නේ. අවශ්‍ය කරන packages ටික download කරලා එයා මේ install කරගන්නවා. install කරගෙන මේ runම වෙනවා මෙන්න මේ host එක. ඉතින් ඊට ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියන්න ඕනේ. මෙන්න මේ command එක ඉස්සෙල්ලා run කරලා තියෙන්න ඕනේ. මෙන්න මේ command එක export N8N community packages allow. මොකද අද අපි MCP කරන්නේ. ඒතර MCP කරද්දි මෙන්න මේ environmental variable එක ඔයගොල්ලෝ set කරලා තියෙන්න ඕනේ මේ tool usage වලට. ඉතින් ඇත්තට මේක මම පස්සේ කියලා දෙන්න ඇයි මේක කරන්න ඕනේ කියන එකට. ඉතින් මේක මුලින්ම කරලා මම මේ command එක run කරන්නම් N8N start වෙන්න. ඉතින් ඇත්තටම ෆස්ට් ටයිම් ස්ටාර්ට් එකේදී ඔයගොල්ලන් ටිකක් වෙලා යයි මේක. මොකද මේ අවශ්‍ය පැකේජස් ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ හින්දා. ඊට පස්සේ ඉන්ස්ටෝල් වුණාට පස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේ end point එකේ මේක ඕපන් වෙනවා. ඉතින් මම මේක Chrome වලත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේක හරියට වැඩ කරන ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. N8N අපේ usual interface එක මෙතන එනවා. ඉතින් අපිට අවශ්‍ය කරන workflow එකක් මෙතනින් හදාගත්ත හැකි. අවශ්‍ය කරන credentials ටික මෙතන තියෙනවා. ඊට පස්සේ executions ටිකත් මෙතන තියෙනවා. ගිය executions ටික. ඉතින් මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් මුලින්ම workflow එකක් තමයි හදා ගන්න ඕනේ අලුත් workflow එකක්. right? මේ අලුත් workflow එකක් හදාගෙන ඊට පස්සේ මම මේක දාමු අපි කියමු YouTube workflow කියලා. YouTube workflow කියලා දාමු. right? ඊට පස්සේ අපිට මුලින්ම දැන් මේකේ MCP තමයි configurations ටික කරගන්න ඕනේ. MCP configuration එක කරන්න ලොකු අමාරුවක් නැහැ. මෙන්න මෙතන මේකත් මම URL එක දාන්නම් පල්ලෙහා මේ GitHub page එකක් තියෙන N8N nodes MCP කියලා මේකේ විදිහට තමයි අපි මේක setup කරගන්න ඕනේ. එතකොට setup කරගන්න ඉස්සෙල්ලා මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. මෙන්න මේකේ තමයි අර environment variable එක අපිට set කරන්න කියලා තියෙන්නේ. මෙතින් using as a tool usage එකට මෙන්න මේ environmental variable එක ඔයගොල්ලන්ගේ local environment එකේ setup කරගන්න ඕනේ. එතකොට ඒ හින්දා නැත්තම් අපිට මේක MCP tools use කරන්න බැරි වෙනවා මේ environmental variable එක setup කරලා තිබුණ නැති වුණොත්.
ඊට පස්සේ මේක එච්චර ලොකු අමාරුවක් නැහැ. මෙන්න මේක කොපි කරගන්න තියෙන්නේ. කොපි කරගෙන ඊට පස්සේ ඔයගොල්ලන්ට යන්න ඕනේ මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකේ settings වලට ගිහිල්ලා තියෙනවා මෙන්න මේ community nodes කියලා. ඉතින් මේ community node එකකට මේක install කරගන්න තියෙන ඇත්තම කිව්වොත් මේක install කියලා මෙතන npm package name එක දෙන්නයි තියෙන්නේ. දීලා මේක understand කරන්න තියෙන්නේ. understand කරලා install කරාම මේක ඔයගොල්ලන්ගේ install වෙලා මෙන්න මේ ආකාරයට එනවා. දැන් මම ආයෙ install කරන්න යන්නේ නැහැ. මොකද මම මේක already මම ඔයගොල්ලන්ට කියලා දුන්න විදිහටම add කරගෙන තියෙන්නේ. ඉතින් මේ තමයි මගේ MCP node එක. ඉතින් මේකෙන් මේ MCP node එකට තමයි අපි අවශ්‍ය කරන්නේ MCP servers ටික setup කරගන්න. ඊට පස්සේ අපි ආයේ back to settings ගිහිල්ලා අපි මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් කොහොමද MCP server එකක් setup කරගන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නද මේ link එක මම ඔයාලට ඉස්සෙල්ලාත් හඳුන්වලා දුන්නා මම ඉස්සෙල්ලා MCP ගැන කරපු lesson එකේදී. එතකොට මේ තියෙන්නේ servers අපිට තියෙන අතරම servers ගොඩක් තියෙන තැන් තියෙනවා. නමුත් මම නම් ගොඩක් ලා රිෆර් කරන්නේ මෙන්න මේ GitHub page එක තමයි. එතකොට මේකේ අපිට servers ටික මෙන්න මේ විදිහට අපිට setup කරගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම අපි බලමු මම ඉස්සෙල්ලා එකෙත් කළේ Airtable එක. ඊට පස්සේ Airtable example එකක් කළේ. මම අදත් Airtable example එක කොහොමද ගන්න කියලා බලන්න. මේ තියෙන Airtable MCP එක තමයි ඔයගොල්ලෝ select කරගන්න ඕනේ. අපි ගිය පාර මෙන්න මේක select කරගත්තේ. මේ තියෙන Airtable MCP server එක. එතකොට මේකේ තියෙන අවශ්‍ය කරන instructions ටික දීලා අතන මෙන්න මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපිට කරන්න තියෙන්නේ අපේ මම මේක minimize කරන්නම්. එතකොට ඒක ලේසි. ගිහිල්ලා මෙන්න මෙතනට මුලින් මේක ටෙස්ට් කරලා බලමු. MCP client කියලා මෙන්න මෙතන ඔය MCP කියලා සර්ච් කරා MCP client කියලා මෙන්න මේ community මේ box එකේ එන්නේ මේ community package එකක් කියලා කියන හින්දා එතකොට මෙන්න මේක දාන්න ඕනේ. ඒක සිලෙක්ට් කරගත්තම අපිට පුළුවන් මුලින්ම මේකේ කොහොමද එන්නේ කියන එක, ඒ කියන්නේ මොන ආකාරයක MCP tool එකක්ද අපි use කරන්නේ කියන එක මුලින්ම අපි දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන අපි තියෙන මුලින්ම බලමු. ඔයගොල්ලෝ දන්නවා ද MCP server එකක් වුණාම tools ගොඩක් එයා available කරනවා. ඉතින් අපි මුලින්ම දාන්න ඕනේ මේ list of available tools. මොකද අපි use කරන MCP server එකේ අපිට මේ tools ටික ඉස්සෙල්ලා බලා ගන්න ඕනේ. ඒ server එකෙන් offer කරන tools ටික මොනවද කියලා. ඒ හින්දා මෙන්න මේ වගේ දාන්න තියෙන්නේ. ඉතින් ඇත්තට මම මේක already හදලා තියෙන්නේ. මගේ Airtable MCP client credentials ටික. ඒ කියන්නේ ඒක එච්චර ලොකු අමාරු දෙයක් නෙවෙයි. මම ඔයාලට දැන් කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. ඉතින් ඇත්තට මෙතන කරනවා නම් කරන්න තියෙන්නේ new යන්න ඕනේ. sorry මෙතනින් ගිහිල්ලා create new credentials. හරි. ඊට පස්සේ මේ command එකක් ආකාරයට තමයි දෙන්න ඕනේ. ඒතර command එක ඇටියට මෙන්න මේක තමයි command එක. අපි දැන් npx තමයි command එක. right npx command එක. ඊට පස්සේ arguments දෙන්න ඕනේ. ඒතර arguments හැටියට එන්නේ මෙන්න මේක. ඒත් ඔයගොල්ලන්ගේ ඒ server එකේ හදාලා හැටියට හැම එකක්ම මේ විදිහට නෙවෙයි එන්නේ. ඒ server එකේ ඔයගොල්ලෝ document එක බලලා arguments දෙන්න ඕනේ කොහොමද කියන එක දාන්න ඕනේ. Airtable MCP server. ඒතර මේකේ හැටියට එනවා මෙන්න මේ Airtable environmental variable හැටියට එනවා. මේක fixed කියන එකට sorry expression කියන එකට දාන්න. expression කියන setting එක select කරලා Airtable API key එක හැටියට මගේ මෙතන API key එක දාගන්නයි තියෙන්නේ. ඒත් මේව කළා save කරාට පස්සේ මේ credentials ටික open. ඉතින් මම ඒක already හදලා තියෙන හින්දා මම ආයේ ඒක කරන්න යන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ මගේ MCP credentials තමයි මගේ මේ දාලා තියෙන ටික තමයි මේ තියෙන්නේ මගේ environment variable එකේ මගේ MCP එක දාලා තියෙනවා key table එකේ. ඉතින් ඔයගොල්ලන්ට ඒක මතක නැත්නම් මේ තියෙන්නේ මම ගිය පාර use කරපු example එක මම table එකේ name එකෙන් පොඩ්ඩක් වෙනස් කළා. මේ ඒ example එකම තමයි මෙතන දාලා තියෙන්නේ. right ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක දැන් operation එකේ තියෙන list tools. අපි දැන් මේක test කරන්න පුළුවන්. දැන් මේක හරියට operation එකේ list tools හින්දා test කරත හැකි. ටෙස්ට් කරාම ඔන්න මෙයා ඔෆර් කරන ඒ කියන්නේ අතර MCP server එක ඔෆර් කරන tools ටික අපිට එනවා. list records, search records, list bases, describe table, get record ඒ විදිහට මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය කරන ඒවා ටික එනවා. ඉතින් මේකේ මම තා පොඩි දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලන්ට මේ key එක හදාගන්නේ කොහොමද කියලා MCP tool එකේ sorry මේ Airtable අපි configure කරද්දි මෙන්න මේ key එක අපේ මෙන්න මේ environmental key එක කොහොමද හදාගන්නේ කියන එක මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කියලා තියෙන ඒකට ගිහලා බලන්න key එක හදාගන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ first time මේ වීඩියෝ එක බලනවා නම්.
රයිට්. එතකොට ඒ විදිහට තමයි අපි තියෙන්නේ. ඔන්න දැන් ටූල්ස් ටික ලිස්ට් ඩවුන් වුණා. අපි ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් අතර මම මේක මෙතනින් මේ කනෙක්ෂන් එක අයින් කරලා දානවා. රයිට්. මේක අපි ඉන්ඩිපෙන්ඩන්ට්ලි බලමු. මම මේකත් අයින් කරන්න. ඒකත් අපිට වැඩක් නැහැ මේ වෙලාවේදී. මේ විදිහට තමයි එන්නේ. ඉතින් අපිට මේකට ටූල්ස් ටික ලිස්ට් කළාට පස්සේ අපි මේක සීරියලයිස් විදිහට හිතනවා නම් එහෙම මෙන්න මේ MCP client එකක් තව එකක් දාන්න ඕනේ execute කරන්න. හරි. අපි ඒකට කියනවා මේ executor tool කියලා. අපි දැන් tools ටික අතරින් ලිස්ට් කරගත්තා. MCP නම් මෙතන අපි දාන්න ඕන tool name එක මොකක්ද කියලා අපිට execute කරන්න තියෙන. executor tool එක අපි දැන් ගත්තොත් එහෙම as an example අපි කියමු search records. right search records කියන එක මෙතන දාලා අවශ්‍ය කරන parameters ටික මෙතන දාන්න ඕන. මොන parameters වලින්ද මේක search කරන්න කියලා. දැන් මේකේ හැටියට නම් නේම් එක ඒ වගේ. ඉතින් මම මේක දැන් මේ වෙලාවේදී මෙතනදි කරන්න යන්නේ නැහැ. අපි මොකද ඊට පස්සේ ඒක ඇත්තට මේ Airtable MCP server එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට පස්සේ කියලා දෙන්නම්. මේ ටියුටෝරියල් එක කරද්දි මම එක්සැම්පල් එකකට කිව්වේ මෙතන tool parameters දාන්න ඕන. අද අපි අනිත් එක්සැම්පල් එක කරද්දි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් හරියටම tools parameters දාන්නේ කොහොමද කියලා. right. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේක අපි හදාගන්න ඕනේ. right. ඉතින් අපි දැන් මේක දැන් ප්‍රැක්ටිකල් සිනාරියෝ එකක් බලමු. දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද MCP server එකක් configure කරගන්නේ කියලා. MCP client එකක් හැටියට server එකට connect වෙලා කොහොමද tools ටිකේම ගන්න කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට intro එකේ කිව්වා වගේ අද අපි මේකේ local database local මේ AI model එකක් තමයි අද අපිට අපි use කරන්න හදන්නේ. ඒතර අපි මුලින්ම බලමු දැන් trigger point එක දාන්න ඕනේ. ඊට පස්සේ trigger point එක අපි chat එකක් හැටියට දාමු usual විදියට. හරි. මම මේකේ ලොකු වෙනසක් කරන්න යන්නේ නැහැ. chat එක දැම්ම. ඊට පස්සේ අපි මෙතනට add කරගමු. advanced AI ගිහිල්ලා AI agent කෙනෙක්. ඉතින් මේ ටික මම ඔයගොල්ලන්ට ගිය පාර lesson එකේදී කියලා දුන්නා. ඉතින් අපි බලමු මුලින්ම මේකේ දැන් local අපි තාම N810 locally local chat model එකක් පාවිච්චි කළේ නැහැ. අපි බලමු මුලින්ම මේකට local chat model එකක් add කරලා කොහොමද කියලා. ඊට පස්සේ Olama chat model එක තමයි මම මේකේ දාන්න යන්නේ. ඉතින් Olama එකෙත් මම ඔයගොල්ලන්ට අර වගේම තමයි අපිට configurations ටික හදා ගන්න ඕනේ. මෙතන ගිහලා create new credentials ගිහිල්ලා මම ඇත්තටම මම ඒක ගිහලා බලන්නම්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. local host අපිට ඇත්තටම ඔයගොල්ලෝ දන්න API key එකක් මුකුත් ඕනේ නැහැ. අපි Olama use කරද්දි නිකන් local host එක දෙන්න විතරයි තියෙන්නේ. මගේ එක ගත්තොත් එහෙනම් මෙන්න මේ විදිහට තමයි මම දාලා තියෙන්නේ. මොකද Mac එකක් ඉඳන් මේ local host එක resolve වුනේ නැතුව මම මේ IP address එක දැම්මා. හොඳට connection tester successfully කියලා. එහෙනම් අපි දැන් retry කළොත් එහෙම ඒකත් ආයේ විදිහට එනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. right. එතකොට ඒ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ model එක. දැන් connect වෙලා තියෙනවා නම් අපි use කරන model එක මොකක්ද කියන එක select කරගන්න ඕනේ. ඉතින් ඇත්තට මම මුලින්ම මේකේ මේ llama 3.2 එක 3B එක මම දාන්නම් මේකේ ටෙස්ට් කරගන්න. අපි ඉස්සර ටෙස්ට් කරලා බලලා මම උගලන්ට තව පොඩි දෙයක්ත් කියලා දෙන්නම්. දැන් මෙන්න මේ විදිහට ටෙස්ට් වුණා. ඊට පස්සේ අපි chat එකක් invoke කරලා බලමු මේක වැඩ කරනවද කියලා. අපි කියමු මම හැමදාම අහන ප්‍රශ්නේ අහන්නම් what is the capital city of Sri Lanka. දැන් මේක රන් වෙනවා. හරි. the capital city of Sri Lanka is Colombo කියලා. මේක ඇත්තටම ඔයගොල්ලෝ තේරෙනවද? හරිම උත්තරයකුත් නෙමෙයි. ඇත්තටම මේක හරි උත්තරය වෙන්න ඕනේ. මේ ට්‍රේන් කරලා තියෙන විදිය තමයි ඒක. ඔයගොල්ලෝ දන්නවා මේක මේ විදියට එන්නේ කියලා. ඒගොල්ලන්ගේ weights වලින් තමයි එන්නේ. ට්‍රේන් වෙලා තියෙන විදිය අනුව. ඉතින් අපි මේකේ මොඩල් එක පොඩ්ඩක් වෙනස් කරලා බලමු. මොකද වෙන්නේ කියලා. right අපි දාමු මේ Gemma 3 එක. අපි latest model එක. මම මේ ගැන වීඩියෝ එකක් ඔයාලට අරන් ආවා. දැන් ඊට පස්සේ ආයෙ ඔන්න මම මේ question එක අහනවා. මෙතන Gemma 3 එක තාම start වෙනවා. ඒකයි පොඩ්ඩක් මෙතන delay එකක් එන්නේ. බලමු මම වීඩියෝ එක cut off කළා. එතෙන්දී ආයෙ පටන් ගන්නම්. නැත්නම් වීඩියෝ එක length එක වැඩි වෙන හින්දා. මේකට දැන් උත්තරේ ආවා. ඔයගලන්ට තේරෙන්නේ නැද්ද දැන් මේ models වල තියෙන capacity එක මොකක්ද කියලා. දැන් මේකේ හැටියට මේ දැන් මේ Gemma 3 එකෙන් කිව්ව හැටියට මෙයා කියනවා there are two capacities. Is the administrative capital කියලා සිය ජවුදුපුර කෝට්ටේ Colombo is commercial capital. ඉතින් මේක comprehensive උත්තරයක් ලබා දුන්න. ඔයගලන්ට තේරෙන්නේ නැති දැන් මේ models වල තියෙන ඒ කියන්නේ advance ඒ කියන්නේ කොච්චර level එකකට මේවා advanced කියන එක අපි භාවිතා කරන local models. හරි. දැන් මේක මෙහෙමම තියලා
මම තා පොඩි එකක් කරන්න යන. ඇත්තට මේ API keys මුකුත් ඕනේ නැති tool එකක් තියෙනවා. ඇත්තට මාත් මේක මේ ඉන්ටර්නෙට් එකෙන් තමයි හොයාගත්තේ. tool එකක් තියෙනවා Airbnb. Airbnb tool එක අපිට දාලා බලන්න පුළුවන්, try out කරලා බලන්න පුළුවන්. කොහොමද කරන්නේ කියලා. ඔයගොල්ලෝ දන්න Airbnb කියන්නේ අපිට ඕන මේ කියන්නේ lodging වලට අවශ්‍ය කරන තැනක් හොයාගන්න පුළුවන් ටක් ගාලා. මම සර්ච් කරලා බලන්නම් Airbnb මේ තියෙන Airbnb. right ඊට පස්සේ Airbnb එකට මේ community server එකක් හැටියට මේක තියෙන්නේ. Airbnb එකට ගිහලා බැලුවාම අපිට ඒකේ ගත්ත හැකි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ තියෙනවා මේ tools list එකේ මොනවද කියන එක දාලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ විදිහට තමයි අපි මේක configure කරගන්නේ. අපි npx එක ගිහිල්ලා දැන් මම අලුතෙන් ඇත්තටම MCP එකක් කනෙක්ට් කරගන්න ඕනේ. අලුත් tool එකක් මම මෙතනින් දාන්නම්කෝ. tools වලට ගිහිල්ලා MCP client tool එකක් දානවා. ඉතින් මේක ඇත්තටම මම configure කරලා තියෙන්නේ මේ Airbnb MCP එක. නමුත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න අලුතෙන් කොහොමද දාන්නේ කියලා. ඉතින් අර වගේම තමයි ලොකුම ප්‍රශ්නයක් නැහැ. මේ arguments set එක මේ විදිහට දාන්න ඕනේ. ඔක්කොම ටික එකට සෙට් කරලා. ඉතින් මේකේ අපිට environmental variable එකක් හදන්න දෙයක් නැහැ. මොකද මේකේ API key එකක් නැති හින්දා. එතකොට මෙන්න මේ ignore robotics කියන එකත් argument එකක් හැටියට දාන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මේක එන්නේ. හරි. ඉතින් මම මේක configure කරලා තින්දා මේ අවස්ථාවේ මේක save කරන්නේ නැහැ. මේක close කරලා මම උගලන්ට පෙන්නන්නම් මගේ දාලා තියෙන එක. ඒ විදිහටම තමයි කිව්වා වගේම තමයි මම දාලා තියෙන්නේ. මේ විදිහට. ඉතින් මේක මේ විදිහට තමයි අපි list tools වල දාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේකේ list tools ටෙස්ට් කරගන්න ඕන නම් අපිට ඕනනම් මේක මේ විදිහටම ටෙස්ට් කරගන්න පුළුවන්. මම මේ credentials මාරු කරන්නම්. Airbnb MCP ටෙස්ට් ස්ටෙප් ගියොත් එහෙම අපි ඉස්සෙල්ලා කළා වගේ ඔන්න එනවා. Airbnb search එක, Airbnb listing details මේකේ tools දෙකක් offer කරනවා. මෙන්න මේ tools දෙක තමයි offer කරන්නේ. මේ schema මේ තියෙන්නේ parameters අපිට අවශ්‍ය කරනවා මේවා අද ඔයගොල්ලෝ detail කියලා දෙන්නම් කොහොමද මේවා use කරන්න කියලා. මේ ඒ විදිහට තමයි එන්නේ. එතකොට ඔන්න මම දැන් මම Airbnb tool එකත් මෙතන දාගත්තා. මම මේක rename කරගන්නම්. Airb අපි කියමු list tools කියලා. MCP. ඉතින් මම මේක rename කරගත්තා. right අපි දැන් tools ටික list කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි දාන්න ඕනේ මොකද්ද? දැන් දාන්න ඕනේ execute එකක්. right අපි මම මේකටත් MCP client tool එකක් add කරගන්නවා අර විදිහටම. මේකෙත් අපි Airbnb MCP එක දාලා මෙතනදී අපි execute tool කියන එක තමයි මම මෙතෙන්දී select කරගන්නේ. ඉතින් tool name එක දාන්න තියෙනවා. tool name එක දාන්න අපිට generic විදිහක් තියෙනවා. tool name එක අපිට දැන් අතන ඇත්තටම එක විදිහක් තමයි අපිට tool list එකෙන් අවශ්‍ය කරන tool name එක දාගන්න. නමුත් ඊට වඩා දැන් මේවා ඇවිල්ලා MCP servers. දැන් මේක තමයි වෙනස අපි වෙන tool එකක් පාවිච්චි කරනවට වඩා මොකද MCP tool එකක් අපිට AI වලින් අපිට select කරගන්න කියලා දාත හැකි. අපිට දාත හැකි මෙන්න මේ වගේ argument එකක් from AI tool the tool selected කියලා. එතකොට අපි දාන query අනුව, ඒ කියන්නේ අපි request අපි agent දෙන request එක අනුව එයා automatically අවශ්‍ය කරන tool එක select කරගන්නවා. ඉතින් ඒ විදිහට තමයි මොකද advanced නැත්නම් අපි දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් එකින් එක අපි කියමු දැන් මේක නම් tools දෙකයි තියෙන්නේ. Airbnb එක. හිතන්න tools 20ක් තියෙන එකක් આવොත් මේ වගේ අපිට MCP clientsලා 20ක් හදන්න ඕනේ. ඒක effective නැහැ. ඒක තමයි MCP වල තියෙන විශේෂත්වය. ඔයගොල්ලෝ මගේ MCP theory lesson එක බැලුවා නම් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මේක universally අපි හැම tool එකක්ම connect කරගන්න පුළුවන්. මේ MCP server එකක් through. ඉතින් මේ විදිහට තමයි දාන්නේ. එතකොට අවශ්‍ය කරන tool එක select කරගන්න. parameters ටිකත් අපිට මෙතනින් දාගත්ත හැකි. ඔන්න අපිට manual parameters දාගත්ත හැකි. එහෙම නැත්නම් අපිට පුළුවන් parameters ටිකත් මේ වගේ auto generate වෙන්න දාගන්න මේ AI එකටම decide කරන්න. හරි? එතකොට model එකෙන් තමයි parameters ටිකක් select කරගන්න. ඉතින් මේක තමයි තියෙන advanced feature එක. අපි මම මේකත් rename කරන්නම්. Airbnb අපි කියමු executor කියලා. කියලා දාමු. right අන්න මේ විදිහට තමයි අපි දාගන්නේ. ඉතින් දැන් අපිට Airbnb related question එකක් අහන්න පුළුවන් මේ chat එකේ. අපි හිතමු මෙන්න මේ වගේක් මම දානවා. අපි කියමු 2 bedroom apartments in Colombo. ඔන්න විදිහට මම දානවා. ඔන්න දැන් පොඩි ප්‍රශ්නයක් ආවා. හරි? මොකද්ද මේ ප්‍රශ්නේ? මේ ප්‍රශ්නේ ඇත්තට මේක ප්‍රශ්නේ එන්න විදිහට තමයි මම මේක කළේ. මොකද්ද කියන්නේ?
ගෙමා 3.2 එක sorry ගෙමා 20 බිලියන් මෙන්න මේ මොඩල් එක does not support tools. ඉතින් මේක ඔයගොල්ලෝ දන්නවා දැන් ඒජන්ටික් ඇප්ලිකේෂන් එකක් තමයි අපි හදලා තියෙන්නේ. ඉතින් ඒජන්ටික් ඇප්ලිකේෂන් එකකට සපෝට් කරන්න නම් අපි යූස් කරන මොඩල් එක AI මොඩල් එක ටූල් සපෝට් එක තියෙන්න ඕන. හරි. ඉතින් මේක ටූල් සපෝට් එක නැති මොඩල් එකක් තමයි මේ ගෙමා 3 කියලා කියන්නේ. ඉතින් ඒක තමයි විශේෂත්වය. අපි ලෝකලි මේක රන් කරද්දී ටූල් සපෝට් එක අනිවාර්යයෙන්ම තියෙන එකක් ගන්න ඕන. ඉතින් අපි බලමු අතන මාගාව ටූල් සපෝට් එකක් තියෙන හොඳ මොඩල් එකක් නම් මම අතන දැන් ඊළඟට කරන්න යනවා QWQ එක. මම එතකන් අපි බලමු මෙන්න මේක ලාමා 3.2 ඉන්ස්ට්‍රක්ට් එක දාලා. right? දාලා මම ඒ ප්‍රශ්නේම ආය අහලා බලන්නම්. මෙයාගෙන් කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඔන්න දැන් ඒ ප්‍රශ්නය අයින් වුණා. ඒ ප්‍රශ්නේ අයින් වෙලා දැන් ඔන්න උත්තරේ මෙයා තව ටිකකින් දෙයි. හරි ඔන්න ආවා ඔන්න ලොකේෂන් එකත් ආවා ග්‍රීන් ස්ට්‍රීට් කොළඹ 5 පුල් ජිම් තියෙනවා රිවිව් එකක් තියෙනවා මේ ලොකේෂන්ස් තුනක් මෙයා දීලා තියෙනවා. හරි ඉතින් අත්තර මේක හොඳයි කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මීට වඩා කම්ප්‍රිහෙන්සිව් විදියට දෙන්න පුළුවන්. අපි මේ ලෝකල් කියන්නේ ගොඩක්ම අඩු කැපැසිටි එකක් තියෙන ලෝකල් මොඩල් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තට මේ මොකද මේක දැන් මාස ගාණක් පරණයි මේ ලාමා 3.2 කියන එක. ඉතින් ඔයගලන්ට පේනවා ඇති දැන් මෙතන මේ මැසේජ් එකේම කොහොමද ගිහිලා තියෙන්නේ කියන එක. හරි. ඔක්කොම මැසේජ් එකක් මේ ඇවිල්ලා තියෙන ඉන්පුට් එක අවුට්පුට් එක මම මේක තව ටිකකින් ඔයගලන්ට හරියටම කියලා දෙන්නම්. හරි. එතකොට දැන් මෙතන මේක ගොඩක්ම අඩු කැපැසිටි එකක් තියෙන මොඩල් එකක්. ඉතින් දැනට මම කරන්නේ දැනට මම මේක මෙතනින් අයින් කළා මම දානවා OpenAI chat model එක. හරි. එතකොට මගේ OpenAI account එකේ මම already හදපු එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒක නැති වුණොත් එහෙම අපිට අලුතෙන් හදාගන්න පුළුවන් මෙතන API key එක දාන්න විතරයි තියෙන්නේ. හරි. OpenAI API key එක ඒක විස්තරම 4-5 පාරක් මගේ channel එකේ කියලා තියෙනවා. ඉස්සලා වීඩියෝ එකෙත් ඒක කියලා තියෙනවා. ඒකෙන් ඔයගොල්ලෝ බලාගත්තේ කොහොමද API key එක ගන්න කියලා. දාලා ඊට පස්සේ මම මෙතනින් API key එක successfully දාලා තියෙන හින්දා අපිට model එක select කරගන්නත් පුළුවන්. ඉතින් අපි ගමු ටිකක් ඇඩ්වාන්ස් මොඩල් එකක් අපි ගමු GPT කවන්න මේකම ගමු 4O මිනි එකම අපි තියමු මේකට මේ වැඩේ කරගන්න ටෙස්ට් කරගන්න. හරි. ඊට පස්සේ දාලා අපි දැන් same question අහලා බලමු. ඔයගලන්ට තේරෙයි මොකද්ද මේකේ වෙනස කියලා. එකම question එක අපි දැන් අහන්නේ. right ඔන්න දැන් ඔයාලා තේරෙනවද දැන් මෙයා රිසල්ට්ස් 6ක් අරන් ඇවිල්ලා තියෙනවා. right ඉතින් අර වගේම තමයි ඇවරේජ් රේටින් එක ඇවිල්ලා තියෙනවා ප්‍රයිස් එක ඇවිල්ලා තියෙනවා මේ ගානේ ප්‍රයිස් එකේ මිස්සල් එක ආවේ නැද්ද මේක ඇවිල්ලා තියෙනවා චෙක් ඉන් එකේ තියෙනවා චෙක් අවුට් එකේ තියෙනවා අපි මේවා දාලා බලමු කොහොමද කියලා විශේෂයෙන්ම මේක ඇත්තටම ලින්ක් එකක් තමයි ජෙනරේට් කරලා තියෙන්නේ අපිට ගිහලා මේ ප්‍රොපර්ටි එක බලන්න පුළුවන් මේ ලින්ක් එකෙන් ගිහිල්ලා right ඒතර ඒ වගේ තමයි මේක එන්නේ අපි දැන් බලමු මෙන්න මේ එක්සිකියුට් එකට ගිහිල්ලා මෙයා කොහොමද මේක වැඩ කරලා තියෙන්නේ කියලා right අපි ගියොත් එහෙම ඔයාලා තේරෙනවද ලොකේෂන් එක අපි ටූල් සිලෙක්ට් එක ඔටෝ දැන් මේවාට මතක ඇති එතකොට Airbnb search එක එයා MCP server එකෙන් ඔටෝ තමයි සිලෙක්ට් කරගෙන තියෙන්නේ සහ මේ පැරාමීටර්ස් ටිකත් එයා ඔටෝ assign කරගෙන තියෙනවා. ලොකේෂන් එක කොළඹ ඇඩල්ස්ලා දෙන්නයි. හරි. ඒ විදිහට ඇත්තටම අපි ඇඩල්ස් දෙන්න කියලා කිව්වේ නැහැ. නමුත් එයා ඔටෝමැටිකලි ඒක අරන් තියෙනවා. අපි දැන් මේ පැරාමීටර් එක පොඩ්ඩක් change කරලා බලමු. right මම ඉස්සෙල්ලා prompt එකම දාන්නම්. මම කියනවා from April 10th 2025 to April 30th 2025 දැන් මම මෙන්න මේ වගේ එකක් දානවා මගේ මේක චේන්ජ් කරන්න අපි දැන් බලමු මේ රික්වෙස්ට් එක කොහොමද මේ Airbnb එක්සිකියුට් එකේ මේක හැන්ඩල් කරගත්තේ කියලා මේක ඉවරුනාට පස්සේ දැන් උනාට තේරෙනවද මේ OpenAI ගොඩක් ඇඩ්වාන්ස් අපිට කම්පෙයාර් කරන්න බෑ අපේ දැන් මේ ලෝකල් ඔලාමා එකේ දුවන මේ 3.2 බිලියන් ඇතරම සොරි 3.2 ලාම එක අපි රන් කළේ ඒක ඇත්තටම මේ 3 බිලියන් ගොඩක්ම අඩු මොඩල් එක සමහර 90 බිලියන් එකක් වගේ දැම්මම ඊට වඩා හොඳ රිසල්ට් එකක් එන්නත් ඉඩ තිබ්බා. ඉතින් දැන් මේකෙත් ඔන්න රිසල්ට්ස් වගේක් ගෙනාවා. right රේටින්ග්ස් ටික ඒ ටිකම අරගෙන ආවා. දැන් බලමු අපි මේක උගලන්ට තේරෙන්නේ නැති දැන් චෙක් ඉන් එකයි චෙක් අවුට් එකයි එයා ඔටෝ assign කරගෙන තියෙනවා. මෙතන තියෙන අපු ඔක්කොම රිසල්ට්ස් ටිකත් චෙක් ඉන් එකයි චෙක් අවුට් එකත් එයා
ඔටෝ දාගෙන තියෙනවා. හරි children infants pets නෑ. මේ වගේ ඉතින් ඇත්තටම ගොඩක්ම එතකොට තේරෙන දැන් MCP ටූල් එකක් භාවිතා කරද්දි මේකේ තියෙන වාසිය මොකක්ද කියලා. දැන් අපි normal ටූල් එකක් පාවිච්චි කරා නම් එහෙම මෙන්න මේවා ටික අපිට ඔටෝමැටික් අර මෙතන ගිහිල්ලා මෙන්න මේ පැරාමීටර්ස් සෙට් එකේ 1 by 1 by 1 දාන්න වෙනවා. මේ පැරාමීටර්ස් ටික කොහොමද යූස් කරන්න කියලා මේ වගේ එක්ස්ටර්නල් ඒජන්ටික් ටූල් එකක් පාවිච්චි කරනවා. නමුත් MCP එකේ අපි සර්වර් එකට කන්ෆිගර් කරගන්න විතරයි තියෙන්නේ. ඔක්කොම ටික ඔටෝමැටිකලි අයිසයින් කරලා මේක තමයි MCP එකේ තියෙන පවර් එක. හරි. එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙනවා දැන් අපි මෙතනදී ගත්තේ මේ ඒජන්ටික් එකක් තමයි අපි මෙතන අපි මේ වැඩේ කරන්නේ. රයිට්. ඉතින් ඔයගොල්ලෝ දන්නද දැන් මේ වගේ දැන් Airbnb විතරක් සිලෙක්ට් කරගෙන හරි අපි මේ MCP tool එකෙන් අපි ඇඩ්වාන්ටේජ් එක ගත්තා tools ටික ඔටෝ සිලෙක්ට් කරගන්න parameters ටික ඔටෝ assign කරගන්න වගේ ඒවා ටික. නමුත් අපිට දැන් මේ තව ෆන්ක්ෂනල් ටිකක්. මොකද මේ ඒජන්ට් කෙනෙක් වුණාම එයා දැනගන්න ඕනේ දැන් මෙතන එකයි තියෙන එක ප්‍රශ්නය වුණා මෙයා මේකට ගියා උත්තරය දුන්නා. නමුත් අපි හිතමු දැන් මේකට සර්ච් එකක් වගේ. හරි දැන් වෙබ් සර්ච් එකක්. එතකොට එයා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ නෑ මේක මේ Airbnb සර්ච් එකක් නෙවෙයි. Airbnb එකට කෝල් කරන්න ඕනේ. එහෙම නැත්නම් Airbnb MCP එකට කෝල් කරන්න ඕනේ රික්වෙස්ට් එකක් නෙවෙයි. මම සර්ච් එකට රික්වෙස්ට් කරන්න ඕනේ කෝල්. අපි ඒ වගේ වැඩක් දැන් කරලා බලමු. ඔව් මේ වැඩේ කරන්න මම මේ Brave search MCP server එක configure කරගන්න යනවා. ඉතින් අතන අපේ server list එකෙන් ඔයගොල්ලන්ට මේක search කරලා ගන්න පුළුවන්. Brave search MCP server එක. right එතකොට අපි දැන් ගියොත් Brave search එක මෙන්න මේ විදිහට තමයි npx command එක හදාගන්න තියෙන්නේ. ඉතින් ඇත්තට මේක first time තමයි මම හදන්නේ. මම හිතුවා ඕගොල්ලොත් එක්ක මේක හදන්න මුලින්ම අපිට list tool එක හදන්න වෙනවා. right MCP client tool එකක් ගත්තා. එතකොට මෙතනට ගිහිල්ලා අපි දාමු command එක npx එතකොට argument -y දාලා මේක දාලා API key එකක් හදාගන්න ඕනේ -y environmental variable එක අපි දාමු environments මේක අපි expression එකට දාමු API key API key එකක් හදාගන්න හැටි මම අතන මේකත් ඉස්සෙල්ලා එකේ කියලා දුන්න ඔයගොල්ලොන්ට Brave එකට ගිහිල්ලා මෙතන API එක මෙතන login වෙන්න ඕනේ ඉස්සෙල්ලාම ඉතින් මම login එකක් හදාගෙන තියෙනවා මම ඒකෙන් login වෙන්නම් login වෙලා අපිට මෙතන තියෙන්නේ හදාගන්න ඕනේ මොකද්ද API key එකක්. ඒකත් හදන්න හැටි මම කියලා දෙන්න. මේකත් ඇත්තට මම ඉස්සෙල්ලා වීඩියෝ එකේදී කියලා දුන්නා. මම successfully log වුණා දැන්. මම API keys වලට ගිහිල්ලා මම මෙතනින් අලුතෙන් API key එකක් දාගන්නම්. අපි කියමු MCP test කියලා. free. එතකොට API key එක මම මෙතෙන්දී copy කරගත්තා. copy කරගෙන අපි මේක දාමු මෙතන. right ඉතින් මේක මම කලා දාන්නම් වීඩියෝ පබ්ලිෂ් වුණාට පස්සේ දැන් ඒක සාර්ථකයි ඊට පස්සේ අපිට MCP client tool account එතකොට මේක ඇත්තටම රීනේම් කරගත්තාම ලේසි sorry යා ටේබල් එකනේ සිලෙක්ට් උනේ ගත්තොත් එහෙම අපි කියමු Brave search CP කියලා දාමු මෙතන සේව් කළා ඊට පස්සේ මේක list tools තමයි මේකේ තියෙන්නේ මේක ටෙස්ට් කරගන්න අවශ්‍ය නැහැ ටෙස්ට් කරගන්න නම් ඔයගොල්ලෝ මේක independently MCP component එකක් හැටියට දාගන්න ඕනේ ඊට පස්සේ අපිට තියෙනවා මේක තමයි අපේ අලුතෙන් ආවේ ඉතින් මේවා හරියට name කරගන්න ඕනේ නැත්නම් ඔක්කොම පැටලෙන්න ගන්නවා අපි කියමු Brave tools කියලා right ඊට පස්සේ ඒක දාලා මම ඊට පස්සේ දාන්නම් MCP client tool Brave search MCP එක දාලා මම මෙතන list tools නේ execute tool කියන එක දාන්නම් ඊට පස්සේ මෙතනත් මම tool එක අර ඉස්සෙල්ලා දාපු එකම දාන්නම් මෙතන AI වලින් select කරගන්න කියලා මම මේකත් මම automatic වෙන විදිහට දැම්මා ඒක rename කරගමු Brave exe කියලා right අපි මෙතනට දාමු මෙන්න මේ එකක් what is the current Bitcoin price කියලා දාමු. price today කියලාම දාමු. ඔව් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ result එක ආවා අපිට successfully value එකත් හරි. එතකොට මේ මෙතන මේ තුනකම යා දීලා තියෙනවා values මොනවද කියලා.
එතකොට අපි ගත්තොත් එහෙම දැන් උනට තේරෙන්නේ නැති පොඩි එරර් එකකුත් මට එකපාරක් ආවා. අපි දැන් මේකේ මම ඉස්සෙල්ලම කියන්නේ එරර් එක බලන්න යන්න ඉස්සෙල්ලා දැන් මට තේරෙන්නේ දැන් මේ අපි දුන්නේ බිට්කොයින් ප්‍රයිස් එක අහන්න. දැන් බිට්කොයින් ප්‍රයිස් එක අහන්න මේ Airbnb ප්‍රශ්නයක් නැහැ. Airbnb එකට ඕනේ. එතකොට ඒජන්ට් තමයි සිලෙක්ට් කළේ. මේක නෑ මේ Airbnb එකට යවන්න ඕන දෙයක් නෙවෙයි. Brave search එකට එහෙම නැත්නම් Brave tools වලට යවන්න ඕන දෙයක් කියලා. මුලින්ම Brave tools වලට කතා කරලා අවශ්‍ය tools ටික extract කරලා Brave execute එකට ගියා. මේ පොඩි error එකක් මෙතන දුන්නා. නමුත් මට ඇත්තටම මේ එරර් එක ඇත්තටම හොයාගන්න බෑ. මොකද මේකේ අපේ රිසල්ට් එක ගත්තොත් එimhe is error false කියලා ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේක සක්සස්ෆුලි රිසල්ට් එක දුන්නා. ඇත්තටම වෙලා තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා ඉතින් මේ MCP tools එහෙම servers සහ tools තාම ඔප්ටිමයිස් වෙලා නැහැ. ඔයගොල්ලෝ දන්නා මේක අලුතෙන්ම දැන් මේ සතියක් හමාරකට ඉස්සෙල්ලා ආපු concept එකක්. ඉතින් තාම කට්ටිය මේව ඔප්ටිමයිස් කරලා හදාගෙන යනවා. ඇත්තටම මම තව පොඩි දෙයක් මේක මේ කන්ක්ලූඩ් කරන්න ඉස්සෙල්ලා වීඩියෝ එක තව පොඩි එක්ස්පෙරිමන්ට් එකක් මම ඔයගලන්ට කරලා පෙන්නන්නම්. ඒ තමයි මං ඉස්සෙල්ලා කිව්වා වගේ මම තව MCP tool එකක් දාන්නම්. අපේ Airbnb sorry Airtable එකේ. right Airtable එකේ list tools දාලා අපි මේකෙත් එකක් හදාගමු. මම මේකට rename කරන්නම්. අපි කියමු Airtable. මම අර ගිය පාර මම demo එකේ දීපු database එකම තමයි access කරන්න හදන්නේ. ඒකට Airtable එක මෙහෙම දීලා ඉතින් tools වැඩි වෙන්න මේක උඩට හොඳට arrange කරගන්න වෙනවා. නැත්නම් ඔක පොඩ්ඩක් පැටලෙන්න ගන්නවා. ඊට පස්සේ අපි Airtable එකට දාමු තව MCP tool එකක්. මම මේකට කියනවා Airtable executor කියලා. right දාලා මම මේකත් අර විදියටම automatically මේක කියන execute tool කියලා මම අර විදියටම මේක ඒකෙම මම මේ tool එක auto select වෙන්න දාන්නම්. මේකත් මම මේ විදිහටම දාන්නම්. parameters ටිකත් auto select වෙන්නේ. AI වලින්ම select කරගන්න අපි ඉස්සෙල්ලා configure කරපු විදිහටම තමයි. දැන් මම මේ දෙකත් configure කරගත්තා. මං අර ගිය පාර ඇහුවා වගේ ප්‍රශ්නයක් අහන්නම්. what are the items that I need to buy in my house inventory? මං ඔයාලට මතක ඇති ගිය පාර වීඩියෝ එක බැලුවා නම් මේවා එකක් තමයි අපි කළේ. ඉතින් එයා ඔන්න දැන් එයා ටේබල් එකට යන්න ඕන කියන එක එයා ඩිටර්මයින් කරගත්තා. හරියට ඒ හරි ටූල් එක කෝල් කළා. හරි. ඉතින් දැන් හතර පාරක් කෝල් කළා. පස්වෙනි පාරත් කෝල් කරනවා. ඉතින් අපි දැන් බලමු. මම දැන් හරි ටූල් එක සිලෙක්ට් කරගන්න තමයි මෙයා මේ සරින් සැරේ කෝල් කරන්නේ. හරි. ඔන්න දැන් එයාට අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වුණා හරිම ටූල් එක. මොකද ඉතින් මෙන්න මේ වගේ පොඩි ප්‍රශ්න තාම තියෙනවා මේ සර්වර්ස් වල. එයා මේ MCP සර්වර්ස් වල. අපි දැන් ආයෙ පාරක් මේක අහලා බලමු. ඇත්තටම වගේ එක පාරක් දාද්දි හරි මෙතින් දැන් ඔන්න මේ වගේ පොඩි නිකන් අප්සෙට් මේ එකක් තමයි මෙයා මේකට දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ දැන් ඇත්තට මෙයා ටේබල් එක මම ඉස්සෙල්ලා try කළා 4-5 පාරක්ම මට හරියට configure කරගන්න බැරුණා. ඇත්තට මොකද මම මේ example එක ඔයගොල්ලන්ට අරන් එන්න මුලින්ම try කළේ. මං ඉස්සෙල්ලා කරපු example එකේම extension එකක් හැටියට MCP tools පාවිච්චි කළා. නමුත් මේ මෙන්න මේ ප්‍රශ්නේ මට දිගින් දිගටම ආවා සැරින් සැරේ. මෙයා කියන මොකද මේ Airtable MCP එක MCP server එක මං හිතන්නේ හරියට වැඩ කරන්නේ නැහැ තාම. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා මේ MCP servers පාවිච්චි කරද්දී. මොකද මේක community එකෙන් තමයි හදන්නේ. එක එක්කෙනා හදන්නේ. එතකොට ඔයගොල්ලෝ මේක කියන්නේ අර පොඩ්ඩක් awareness එකක් ඇතුව පාවිච්චි කරන්න ඕන. මං හිතන්නේ තව මාසයක් විතර ගියාම හොඳට මේ MCP servers ටික tools ටික හැදිලා එයි. ඉතින් ඕක තමයි තියෙන්නේ අද වීඩියෝ එකේ. ටිකක් lengthy වීඩියෝ එකක්. මං හිතන්නේ ඒගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි. ගොඩක් ඔයගොල්ලන්ට tools හදාගන්න පුළුවන්. නැත්නම් විශේෂයෙන් මේක locally අපි කරපු හින්දා. ඉතින් මේ වගේ මේ MCPත් එක්ක N8 N එකත් අපිට සෑහෙන්න වැඩ කර දෙයක්. මං ඉස්සරහට අරන් එන්නම් තව ගොඩක්ම කියන්නේ එන ෆීචර්ස් මොනවද කියලා මේ ඇත්තටම ගොඩක් ඩීටේල්ඩ්. ඒ කියන්නේ මේ වගේ නෙමෙයි ඩීටේල්ඩ් ලෙවල් එකේ අපි රැග් සිස්ටම්ස් හදත හැකි. එතකොට ඒජන්ටික් වෙන සිස්ටම්ස් හදත හැකි. එක එක විදිහට ටූල් මේ කෝල් කරන ඒවා මම ඒ වගේ වීඩියෝස් තව 4-5ම අරන් එන්නම්. මේ N8N MCP සහ අනිත් N8N එකත් එක්ක අනිත් ටූල්ස් උත් යූස් කරන්නේ කොහොමද කියන එක ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න.